ඔබට මේ වීඩියෝව දැකීමට සැලැස්සූ විශ්වමාතාවට ස්තුතියි. විශ්වමාතාව ඔබට තිබූ ප්‍රශ්නයටයි මේ උත්තරේ දෙන්න ඇත්තේ. ඇයි ආකර්ෂණ නීතිය වැඩ කරන්නේ නැත්තේ කියන එකට. ආකර්ෂණ නීතිය කියන්නේ දෙයක් අප වෙත ආකර්ෂණය කර දෙන නීතියයි. ඇයි ආකර්ෂණ නීතිය අපිට වැඩ කරන්නේ නැත්තේ? ඔයා ආකර්ෂණ නීතිය වෙතම ඔයාගේ සියලුම දේ පාවිච්චි කර දුන්නොත් ආකර්ෂණ නීතිය කොහොමද වැඩ කරන්නේ? ඔයා ඇක්ෂන් එකක් ගත්තේ නැත්නම් කොහොමද වැඩ කරන්නේ? අනිත් එක තමයි මේක හරියයිද ආකර්ෂණ නීතිය මට වැඩ කරන්නේ නැති වෙයිද කියලා සැකෙන් හිටියොත් ආකර්ෂණ නීතිය වැඩ කරන්නේ. ආකර්ෂණ නීතිය කියන්නේ දෙයක් ආකර්ෂණය කර දෙන නීතියනේ. ඒකට වන්නේ මට මේක හරියන්නේ නැති වෙයිද කියලා හිතුවොත් ආකර්ෂණ නීතිය වට කොහොමත් හරියන්නේ නැති දේවල් තමයි ලැබෙන්නේ. කියන්නේ මට පුළුවන් කොහොමද මම ආකර්ෂණ නීතිය විශ්වාස කරනවා, ඒ වගේම විශ්වාස කරනවා කියලා හිතුවොත් විශ්වමාතාව ඔබ වෙත ආකර්ෂණය කර දෙනවා. ඔබට ඔබ හිතන පතන සෑම දෙයක්ම ඔබ වෙත ළඟා කරලා දෙනවා. ඒ වගේම ඔයාට යන මාර්ගය පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම මාර්ගයට ඔයාට අත්‍යවශ්‍ය කට්ටිය ලබා දෙනවා. ඒ කියන්නේ ඔයා බිස්නස් ව්‍යාපාරයක් පටන් ගන්න යනවා නම්, බිස්නස් එකක් ආරම්භ කරන්න යනවා නම් ඒ සඳහා සියලු මාර්ග ළඟා කරලා දෙනවා. ඔයාට පෙන්නනවා. ඔයා ඒ පෙන්වන දේ පෙන්වලා දෙන දේෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. නිකන් හිටියොත් කොහොමත් ඒක ආයෙත් නැති වෙලා යනවා. ඔයාලට ඕන තරම් මාර්ග හම්බෙනවා. මේ මාර්ග වලින් ඔයා නිවැරදි ප්‍රතිඵලය ගන්නවා තමයි දැනගන්න. විශ්වමාතාව කියන්නේ ඔයාගේ යටිසිත විසින්ම ඇති කරලා දෙන බලයක්. විශ්වමාතාව කෙලින්ම ඔයාටම කතා කරලා ඔයාට ඔයාව විශ්වාස කරන දේ තමයි ඔයාට ලැබෙන්නේ. ඒ වගේම තමයි විශ්වමාතාව කියන දේ ඔයාට මේ දැන් වුණත් 11 නැත්තම් අංක 3ක් ඒ වගේම මොකක් හරි සමනලෙන් නැත්තම් මොකක්ම හරි දෙයක් දකින්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඉදිරියේදී නවන්ද හරි සුබ දෙයක් දකින්නට ඇතයි කියන විශ්වාසය තමයි ඔයාට ඒ පෙන්වන්නේ. ඒකින්ද බය වෙන්න එපා. විශ්වමාතාව අනිවාර්යෙන් විශ්වාස කරන්න. ඔයාට මෙම වීඩියෝ නැරඹන්න අවස්ථාව ලබා දුන්නේ විශ්වමාතාව. ඒ නිසා විශ්වමාතාවට ස්තුති වේවා කියලා හැම වෙලාවම කියන. විශ්වමාතාව කියන්නේ විශ්වමාතාව විශේෂයි. ඔයා විශ්වමාතාව විශ්වාස කරනවා විශේෂ කෙනෙක්. ඒකින්ද හැම වෙලාවම විශ්වමාතාවට ගරු කරන්න. පිට එක්කම රැඳින්න. The light ඔයාලගේ ආලෝකය ඔයාලා වෙතම ලබා දෙනවා. අපි ඒ වෙනුවෙන් පැහැදී ඉන්නවා. ඒ වගේම ඔයාලා වෙනුවෙන් අපි හැම වෙලාවම පෙනී සිටිනවා. The light විශ්වාස කරන්න. අපි යමු ගමනක්.